පින්නතුනි අද ධර්මදේශනාවේ මාතෘකාව හැටියට මම යොදා ගන්න කල්පනා කළේ භාග්‍යතුන් වහන්සේ කරන්නේ සංසාරේ කරගන්නා කුසල් හැමදාම පිටිපස්සෙන් එනවා. මේක තමයි කර්මයේ ස්වභාවය. නමුත් මේ බුද්ධ ආගමේ කර්මයටම තැන දෙන්න කියලා කවදාවත් කියන්නේ නැහැ. සියල්ලම කර්මයෙන් වෙනවා කියලා නෙමෙයි තියෙන්නේ. හේතු පිළිබඳව භාග්‍යතුන් වහන්සේ දැන්වනවා. න්‍යාම ධර්ම පෙන්නලා තියෙනවා. නමුත් බොහෝ වෙලාවට සංසාරිකව මං කරගත්ත කර්මයේ මගේ පිටිපස්සෙන් ඇවිල්ලා තියෙනවා. ඒක ඉතින් අපි විතරක් නෙමෙයි සෞඛ්‍යලස් නසාපු මහරහතන් වහන්සේලාටත් කර්ම විපාක දුන්නා. අපේ භාග්‍යතුන් වහන්සේටත් ඇතැම් කර්ම විපාක දුන්නා. ඒ නිසායි බුදුරජාණන් වහන්සේ අපිට නැවත නැවත දේශනා කරන්නේ හැම මොහොතකම අකුසලයෙන් අයින් වෙන්න කියලා. මේ කර්මය කියන ධර්මතාවය මේ ලෝකේ හැමෝටම බොහොම සාධාරණව ක්‍රියාත්මක වෙනවා. දිසෝ දිසං යන්තං කෛරා වේරි වාපන වේරිනං මිච්ඡා පනිහිතං චිත්තං පාපියෝනං තතෝ කරි. පින්නතුනි මේ හොරෙකුට යම් අපරාධයක් කරයිද වෛරක්කාරයෙකුට යම් අපරාධයක් කරයිද මෙන්න මේ දෙකටම වඩා වැරදියට පිහිටවාගත්ත හිත මිච්ඡා පනිහිතං චිත්තං ඒ වැරදි හිත තමන්ට මහා නපුරක් කරනවා කියන එකයි මේ ගාථා රතනයේ සරල තේරුම. අපේ බුදුරජාණන් වහන්සේ මේ විදිහේ ගාථා රතනයක් දේශනා කොට වදාළේ කවුරුන් නිසා මොන වාගේ හේතුවක් මුල් කරගෙනද කියන එක බොහොම කෙටියෙන් සිහිපත් කළොත් පින්නතුනි සවැත් නුවර අනාථ පිණ්ඩික සිටුතුමාගේ ගවයෝ බලාගන්න එක තරුණයෙක් එඬේරෙක් හිටියා. ඔහු නමින් නන්ද. නන්ද ගවයෝ බලාගන්න කෙනෙක් වුණාට නන්ද ලෞකික ධනයෙන් බොහොම පොහොසත් කෙනෙක්. ධනයෙන් පොහොසත් වගේම නන්ද ස්වාමියා පිළිබඳවත් බොහෝම ගෞරවයක් තියෙන කෙනෙක්. ඒ නිසා අඩ මසකට වතාවක් මසකට වතාවක් ගිතෙල් වෙඬරු දීකිරි වාගේ දේවල් අරගෙන සිටුතුමා බලන්න නන්ද එනවා. නන්ද මෙහෙම විටින් විට සිටුතුමා බලන්න සිටුමාලිගාවට ආපු අවස්ථාවන් වල නන්දට බුදුරජාණන් වහන්සේ මුණ ගැහෙනවා. බුදුරජාණන් වහන්සේගෙන් බණ අහන්න ලැබෙනවා. ඒ අනාථ පිණ්ඩික සිටුතුමාගේ මාලිගාව හැමදාම දානශාලාවක් නේ. ඉතින් සමහර දවස්වලට භාග්‍යතුන් වහන්සේත් වඩිනවා. නන්දට දවසක් හිතෙනවා භාග්‍යතුන් වහන්සේ කොයිතරම් දුර්ලභද. බුදුරජාණන් වහන්සේලා ලෝකෙ හැම කල්හිම පහළ වෙන්නේ නැණි පින්නතුනි. කල්ප කාලාන්තරයකට ඇවෑමෙන් තමයි බුදු කෙනෙක් ලෝකෙ පහළ වෙන්නේ. බුදු උපත පරම දුර්ලභයි කියලා සඳහන් කළේ නිසා. නමුත් නන්ද කල්පනා කරනවා මේ තරම් දුර්ලභ වූ බුද්ධෝත්පත්තියක් ලැබිලා ඒ භාග්‍යතුන් වහන්සේ ජීවමානව අස්පනා පිට දැක ගන්න අවස්ථාව ලැබිලා මෙහෙම කටයුතු කරන්න තියෙන මෙවන් වාසනාවන්ත යුගයක මටත් භාග්‍යතුන් වහන්සේට දාන වේලක් පූජා කරගන්න තිබුණොත් ඒක මන් ලබන මොනතරම් උසස් භාග්‍යයක්ද. ඒ නිසා භාග්‍යතුන් වහන්සේට ආරාධනාවක් කරන්න ඕනේ.
මගේ නිවසිනුත් දානයක් වළඳන්න වඩින්න කියලා. ඔය අදහස හිතේ තියාගෙන නන්ද එක දවසක් බුදුරජාණන් වහන්සේට මේ ආරාධනාව කළා. හැබැයි බුදුරජාණන් වහන්සේ නන්දගේ ආරාධනාව බාරගත්තා. අහවල් දවසේ දානෙට වඩින්නම් කියලා නන්දට දිනයක් සඳහන් කළේ නෑ. නන්ද කල්පනා කළා පසුව භාග්‍යතුන් වහන්සේ මට දිනයක් කියයි කියලා. ඉතින් මෙහෙම දවස් සති මාස ගණන් ගෙවිලා ගියා. තාම නම් නන්දට භාග්‍යතුන් වහන්සේ නිවසට වඩින දිනයක් නම් දැනුම් දුන්නේ නැහැ. එක දවසක් භික්ෂූන් වහන්සේලා පිරිවරාගෙන ධර්මචාරිකාවේ වැඩම කරලා ආපහු වඩින අපේ භාග්‍යතුන් වහන්සේ මේ නන්දගේ නිවස තියෙන පැත්තෙන් වැඩම කරලා ඒ අසල තිබිච්ච වන ලැබක ටිකක් විවේක ගත්තා. හැබැයි නන්දට ආරංචි වුණා භාග්‍යතුන් වහන්සේ අද මේ පැත්තට වැඩම කරලා ඉන්නවා කියලා ආරංචි. නන්ද ඒ කොහාටද කියලා හොයාගෙන ගියා. බුදුරජාණන් වහන්සේ ළඟට ගිහිල්ලා බොහෝම සතුටින් නැවත වතාවක් භාග්‍යතුන් වහන්සේට වන්දනා කරලා ආගිය තොරතුරු ටිකක් කතා බහ කරලා නන්ද බොහෝම ගරු සම්ප්‍රයුක්ත විදිහට භාග්‍යතුන් වහන්සේගෙන් වැඳගෙන අහනවා ස්වාමීනි මම ජීවත් වෙන්නේ මේ කිට්ටුවමයි. භාග්‍යතුන් වහන්සේට පුළුවන් නම් හෙට දවසේ මගේ ගෙදර දානෙට වඩින්න කියලා. භාග්‍යතුන් වහන්සේ නන්දට උත්තරයක් දුන්න හොඳයි. හෙට දානෙට වඩින්නම් කියලා. භාග්‍යතුන් වහන්සේ දානෙට වැඩියා. බුද්ධ ප්‍රමුඛ මහා සංඝරත්නය වෙනුවෙන් ඉතා ප්‍රණීත දන් වේලක් පිළියෙල කරලා තිබුණා. නන්දගේ හිතේ සතුට ප්‍රමාණයක් කරලා දක්වන්න බැරි තරම් නන්ද ඉන්නේ පුදුමාකාර සතුටකින්. නන්දගේ නිවසත් මේ වෙනකොට දිව්‍ය මාලිගාවක් වාගේ සැරසිලා මේ ඔක්කොම කරන්නේ පින්නතුනි පැය කීපයක් ඇතුළත. ස්වාමීනි හෙට මගේ ගෙදරින් දන් වළඳනවද කියලා ඇහුවේ. එතකොට හෙට දහවල් කාලේ වෙනකොට භාග්‍යතුන් වහන්සේ මේ වැඩ ඉන්න තැන ඉඳලා තමන්ගේ නිවසට යනකම් පාර දෙපස හරියට නිකන් දිව්‍යමය මාවතක් වාගේ සරසලා තිබුණා. වලවල් වහලා පාර මනාව සමතලා කරලා පාර දෙපස කොඩිවැල් දජ පතාක පුංකලස් තොරන් පහන් මේ ආදී සියලුම දේවල් වලින් මනාව අලංකාර කරලා මාලිගාවත් තමන්ගේ නිවසත් පිරිසිදු කරලා දානෙත් පිළියෙල කරලා දානේ වළඳලා ඉවර වුණාම නන්ද නැවත ආරාධනාවක් කරනවා ස්වාමීනි මට අනුග්‍රහ කරලා තවත් දවස් 6ක් මගෙන්ම දාන පිළිගන්න කියලා. නන්ද එක දිගට දවස් 7ක් භාග්‍යතුන් වහන්සේට දන් දුන්නා. භාග්‍යතුන් වහන්සේ අන්තිම දවසේ දානේ වළඳලා ඉවර වෙලා නන්ද ඇතුළු පිරිසට අනුශාසනාවත් කරලා භාග්‍යතුන් වහන්සේ වඩින්න සූදානම් වුණා. භාග්‍යතුන් වහන්සේ වඩින්න සූදානම් වෙනකොට නන්ද බුදුරජාණන් වහන්සේගේ පාත්‍රය අරගත්තා. හැබැයි පින්නතුනි එදා අන්තිම දවසේ අනුශාසනාව කරනකොට නන්ද අති උතුම් සෝවාන් ආර්ය මාර්ග ඵලය ලබාගෙනයි හිටියේ. භාග්‍යතුන් වහන්සේ ඉදිරියෙන් වඩිනවා. මහා සංඝරත්නයත් වඩිනවා. නන්දත් භාග්‍යතුන් වහන්සේගේ පාත්‍රා ධාතු අතේ තියාගෙන පිටිපස්සෙන් ගමන් කරනවා. සෑහෙන දුරක් පිටිපස්සෙන් ආවා. හැබැයි නන්ද නොදන්නවා වුණාට භික්ෂූන් වහන්සේලා නොදන්නවා වුණාට නන්ද පිළිබඳව තොරතුරු සියල්ලම භාග්‍යතුන් වහන්සේ දන්නවා. නන්ද ඉස්සරලාම භාග්‍යතුන් වහන්සේට ආරාධනාවක් කළානේ ස්වාමීනි මගෙන් දානයක් බාරගන්න මගේ ගෙදරත් දානෙට වඩින්න කියලා.
එදා ආරාධනාව බාරගත්තට භාග්‍යතුන් වහන්සේ නන්දට දිනයක් දුන්නේ නෑනේ. ඇයි බුදුරජාණන් වහන්සේ නන්දට දිනයක් දුන්නේ නැත්තේ? නන්ද බොහෝම ශ්‍රද්ධාවන්තයි. නමුත් නන්දගේ ප්‍රඥාව තවම මෝරලා නැහැ. කාලයක් භාග්‍යතුන් වහන්සේ මේකට කල් ගත්තේ ඔහුගේ ශ්‍රද්ධාව වගේම ප්‍රඥාවත් මෝරණකම්. ඔහුගේ ප්‍රඥාව මෝරපු කාලේ තමයි දෙවනි වතාවේ මතක් කරනකොට දාන ඉවසාවදාලි. ඊළඟට භාග්‍යතුන් වහන්සේ දන්නවා පාත්‍රයත් අරගෙන නන්ද තමන්ගේ ගෙදරින් යම් මොහොතක එළියට පය තිබ්බද භාග්‍යතුන් වහන්සේ දන්නවා නන්ද ආයේ කවදාවත් මේ වහලයට හෙවණට එන්නේ නැහැ කියලා. නන්ද මාලිග තමන්ගේ නිවසේ ඉඳලා එළියට යම් පියවරින් පියවර තියා එනවද? ආපහු ඒ පියවර නැවත වතාවක් දෙවනි වතාවේ පහු කරන්නේ නැහැ කියලා දන්නවා. මාර්ගයේ යම් තාක් දුර බුදුරජාණන් වහන්සේගේ පිටිපස්සෙන් එනවද? නන්ද මේ මාර්ගයේ ආපහු ඒ කඳු ගැට ඒ සෙවණැලි පහු කරගෙන තමන්ගේ ගෙදර යන්නේ නැහැ කියලා බුදුරජාණන් වහන්සේ දන්නවා. සෑහෙන දුරක් වැඩියහම භාග්‍යතුන් වහන්සේ නන්දට කියනවා නන්ද දැන් ඉතින් බොහෝ දුර ආවනේ පාත්‍රය දෙන්න. දැන් ආපහු යන්න කියලා. නන්ද පාත්‍රය පිළිගන්වලා භාග්‍යතුන් වහන්සේට වන්දනා කරලා ආපහු ගෙදර යනවා කියලා හැරිලා මාර්ගයේ පොඩි දුරයි ආපහු ඉස්සරහට ගියේ. කවුරු විසින් විද්දද දන්නේ නැහැ. කැලෑවේ ඉඳලා ආපු ඊතලය නන්දගේ ශරීරයේ සිදුරු කරගෙනම ගිහිල්ලා ඊතලයේ එහා පැත්තෙන් මතුවුණා. මහා සංඝයා බලාගෙන ඉන්නකොටම නන්ද මැරිලම වැටුණා. භික්ෂුන් වහන්සේලා එදා ධම් සභාවේ එකතු වෙලා සාකච්ඡා කරනවා භාග්‍යතුන් වහන්සේගේ වැඩම කිරීම නන්දට මහත් අනර්ථයක් වුණා නේද කියලා. මොකද්ද මේකේ අදහස? බුදුරජාණන් වහන්සේ නන්දගේ ගෙදර වැඩම කළේ නැත්තම් නන්ද මේ පාරෙන් අපි පිටිපස්සේ එන්නේ නැහෙනේ. අපි එහි වැඩපු නිසානේ පාත්‍රෙත් අරගෙන නන්ද අපි පිටිපස්සෙන් ආවේ. ඒකනේ නන්දට මේ විපත වුණේ කියලා තමයි කල්පනා කළේ. නමුත් මේ කාරණාව භාග්‍යතුන් වහන්සේ ධම්සභාවට වඩින වෙලාවේ සාකච්ඡා වෙමින් තිබුණ නිසා බුදුරජාණන් වහන්සේ අහනවා මහණෙනි මොන වාගේ කාරණාවක්ද සාකච්ඡා කර හිටියේ කියලා. අර කතාව භික්ෂුන් වහන්සේලා ඒ විදිහටම භාග්‍යතුන් වහන්සේට සඳහන් කළා. අපේ භාග්‍යතුන් වහන්සේ අන්න ඒ වෙලාවේ තමයි අපි අර මාතෘකා කරගත්ත ගාථා රතනේ දේශනා කළේ පින්නතුනි. දිසෝ දිසං යන්තං කෛරා වේරී වාපන වේරිනං මිච්ඡා පනිහිතං චිත්තං පාපියෝනං තතෝ කරි. මහණෙනි කියලා ආමන්ත්‍රණය කරලා මේ ගාථා රතනේ දේශනා කළා. එතන අපි සඳහන් කළා මේ ගාථා රතනේ තේරුම බොහොම කෙටියෙන් මුලින් දිසෝ කියලා කියන්නේ පින්නතනේ හොරෙකුට. එතකොට මොකක්ද ගාථා රතනේ කියලා තියෙන්නේ? දිසෝ දිසං යන්තං කෛරා. හොරෙකුට යම් අපරාධයක් කරයිද? ඒ පින්නතනේ හොරෙකුට යම් අපරාධයක් කරයිද කියන කාරණාවම ගත්තේ. ඒ හොරු අපිට අපරාධ කරන්නේ නැද්ද? හොරු අපට කරදර කරන්නේ නැද්ද? හොරු අපිටත් ඕන තරම් කරදර කරනවා. නමුත් තමන් වගේම බලවත් හොරෙක් තමන්ට කරදරයක් කරනකොට සාමාන්‍ය මිනිහෙකුට කරදර කරනවා වගේද? ඊට වඩා බොහෝම බිහිසුණුයිනි. මොකද තමනුත් හොරෙක් අනික් පුජ්‍යලයක් හොරෙක්. ඒගොල්ලෝ අමනාපයි. ඉතින් එහෙම දෙපිරිසක් ගැටෙන්න ගත්තහම දැන් මං කියන්නේ වර්තමානයේ ඔය පාතාල කණ්ඩායම් සමහරලාට ගැටෙනවනේ.
එතකොට මේ ගැටීමක් සාමාන්‍ය මිනිහෙක් එක්ක ගැටෙන ගැටීමට වඩා හරි බිහිසුණු ඉන්නේ. ලබා දෙන දඬුවම හරි දරුණු ඉන්නේ. එහෙම නැත්නම් අපි හිතමු දැන් දෙපැත්තට බෙදලා යුද්ධ කරනවා. එතකොට යුද්ධ සෙබළෙකුට තමන්ගේ හතුරු පාර්ශවයේ ඉන්න සෙබළෙක් අල්ලගන්න ලැබුණාම සාමාන්‍ය මිනිහෙකුට දඬුවම් කරනවා වගේ නෙමෙයි හතුරට දඬුවම් කරන්නේ. දැන් අපේ වුණත් හමුදාවල් වල ඉඳලා ඒ සතුරු පාර්ශවයන්ට අහු වෙලා දුක් විඳලා බේරිලා ආපු සමහර අය කියනවා ඒ කාලේ මොන දුකක් වින්දාද කියලා. ඉතින් ආන් ඒ වගේ හොරෙක් තවත් හොරෙකුට දඬුවමක් කරනකොට ඒ දඬුවම අතිශයින්ම බිහිසුණු දඬුවමක්. ඒකයි මෙතන භාග්‍යතුන් වහන්සේ මේ කාරණාවම පෙන්නන්නේ. හොරෙකුට යම් අපරාධයක් කරනකොට ඒක කොයිතරම් බිහිසුණුද? වෛරක්කාරයෙක් තවත් වෛරක්කාරයෙක්ගෙන් පලි ගන්නකොට ඒක මොනතරම් බිහිසුණු පලි ගැනීමක් වෙනවද? මහණෙනි, අන්නේ දෙකටම වඩා වැඩි වැරදියට පිහිටවා ගත්ත තමන්ගේ හිත. හොරෙකුට දඬුවම් කරනවට වඩා වෛරක්කාරයෙකුට දඬුවම් කරනවට වඩා වැරදියට පිහිටවපු හිත අපිට දඬුවම් කරනවා. ඇයි එහෙම සඳහන් කළේ? පින්නතුනි, හොරෙක් වේවා වෛරක්කාරයෙක් වේවා කිසියම් කෙනෙක් අපිට මොනවා හරි දඬුවමක් කරනකොට මේ ලෝකේ කරන්න තියෙන උපරිම දඬුවමනේ මරලා දාන එක. වද දීලා හරි මොනවා කරලා හරි අන්තිමට කරන්න තියෙන්නේ මරණ එක. මරුණ පුද්ගලයාට මුකුත් කරන්න ඒ හොරාට පුළුවන්ද? මල කඳට මොනවත් කෙරුවට තේරෙන්නේ නැහැ. නමුත් මරුණු පුද්ගලයාගේ ඊළඟ ආත්මයටත් මොකවත් කර හැකිද? ඊළඟ ආත්මයට මුකුත් කරන්න බෑනේ. නමුත් ඒ වාගේද වැරදියට පිහිටවපු හිත මරුණට පස්සේ අපි කෙලින්ම අරගෙන යනවා සතර අපායේ කොහට හරි තැනකට. නමුත් හොරෙකුට මාව අපායට ඇදලා දාන්න බෑනේ. ඒතර සතර අපායේ කිසියම් තැනක ගෙනහිල්ලා අවුරුදු කෝටි ප්‍රකෝටි ගණන් මට දඬුවම් කරනවා වැරදියට පිහිටවපු හිත. එතකොට භාග්‍යතුන් වහන්සේ ඇයි මේ කාරණාව අරගන්නේ? නන්ද බොහොම ශ්‍රද්ධාවන්තයි. නන්ද බොහොම ධාර්මිකයි. නන්ද හරි ප්‍රඥාවන්තයි. භාග්‍යතුන් වහන්සේට දන් දීලා පාත්‍රයත් අරගෙන නන්ද දිගින් දිගටම පිටිපස්සෙන් එනවා. පාත්‍රා ධාතුව භාග්‍යතුන් වහන්සේ ඉල්ලුවහම නන්ද එය භාග්‍යතුන් වහන්සේට පිළිගන්වලා ගෙදර යන්න ආපහු හැරුණා. කැලෑවෙන් ආපු ඊතලයක්. ඒ කියන්නේ කවුරු හරි කෙනෙක් කැලේ ඉඳලා එක්ක නන්දම ඉලක්ක කරලා ඊතලේ විදින්න ඕනේ. එහෙම නැත්නම් සතෙක් ඉලක්ක කරලා විදපු ඊතලයක් නන්දට වඩින්න ඕනේ. කෙසේ වෙතත් කාගෙන්ද කියලා නොදන්නව වුණාට නන්ද මැරිලා වැටුණා. භාග්‍යතුන් වහන්සේ මේ පැහැදිලි කරන්නේ සාංසාරිකව අපි කරගන්නාලද අකුසල කර්මයන් යම් මොහොතක මට විපාක දෙන්න එළඹෙනවද? ආන්ගේ එළඹෙන මොහොතට අපි කොතන හිටියත් අනිවාර්යෙන් විපාක දෙනවා. ඒක තමයි ස්වභාවය. පින්නතුනි, ධර්ම ශ්‍රවණය කරන සදහැවත් ඔබ, ඒ වගේම ධර්මයේ දේශනා කරන මම මේ සංසාරගත ජීවිතේ අපි වැරදි කරපු අය නෙමේද? අපි පව් කරලා නැති අයද මේ ඉන්නේ? අතීත ජීවිතවල අපි ඕන තරම් පව් කරලා තියෙනවා. විවිධාකාර අකුසල කර්ම කරලා තියෙනවා. සමහරලාට මේ ජීවිතේ කවදාවත් කරන්න හිතෙන්නේවත් නැති ඊටාම බිහිසුණු අපරාධ පෙර ජීවිතවල අපි කරලා තියෙනවා. නමුත් ඒ ජීවිතවල කරපු ඒ සියලුම පව් අපි මේ වෙනකොට විඳවලා ඉවර කරලා නැහැ නේ පින්නතුනි. සියල්ල අවසන් කරලා නෙමෙයිනේ මෙහෙ ආවේ.
සමහර වෙලාවට ගියාත්මෙත් මරණයටපත් වෙලා නිරයට යන්න හිටපු අපි තවත් බුද්ධාන්තරයක කරගත්ත මහානීය කුසල කර්මයක පිහිටෙන් අපි සතර අපායට නොයා මනුස්ස ලෝකෙට ආවා. ඒ වුණාට අපි සතර අපායට ගෙනියන්න බලාගෙන හිටපු අකුසල් ඒ විදිහටම තාමත් බලාගෙන ඉන්නවා. ඒ පෙර කරපු වැරදි වලට මට හම්බ වෙන්නේ මොන වාගේ දඬුවමක්ද? ඒ දඬුවම මට විඳින්න වෙන්නේ නිරයේද, තිරිසන් ලෝකෙද, പ്രേත ලෝකෙද, අසුර ලෝකෙද කියන කාරණාව මේ ඔක්කොම මේ වෙනකොට තීන්දුව වෙලා ඉවරයි. මොකද අපි කර්ම රැස් කරනකොටම දඬුවම විඳින්න ඕන තැන තීන්දුව වෙලා ඉවරයි. නමුත් අපි අද මෙහෙම හිටියට පෙර අකුසල කර්ම වලට අනිවාර්යෙන් වන්දි ගෙවන්න තියෙනවා. එතකොට පින්නතුනේ ඒකෙන් තේරෙන්නේ මේ වෙනකොට ඔබ මම අපි හැමෝම අද මෙතන මෙහෙම හිටියට පෙර වැරදි වලට දඬුවම් ලැබිය යුතු වරෙන්තු වෙච්ච වැරදිකාරයෝ. අනිවාර්යෙන් පෙර වැරදි වලට දඬුවම් විඳින්න ඕනේ. අන්න ඒකයි භාග්‍යතුන් වහන්සේ දේශනා කරන්නේ නැවත නැවත අලුතෙන් කර්ම රැස් කරන්න එපා කියලා. උපන් අකුසල් යටපත් කරන්න. නූපන් අකුසල් නූපදවන්න. උපන් කුසල් වඩා වර්ධනය කරන්න. නූපන් කුසල් වහ වහ උපදවන්න කියලා. පෙරත් වැරදි තියාගෙන අදත් වැරදි කර කර නම් ජීවත් වෙන්නේ මේ සංසාරේ කවදා මේක ගෙවලා ඉවර කරන්නද? නන්ද සංසාරේ කාට හරි විදලා මරන්න ඇති. එක වතාවක් නෙමේ නොඑක් අවස්ථාවන් වල. අන්න එහෙම අපි කරන ලද යම් මරණයක් තියෙනවාද? අපි ගිම මදුරුවෙකුට වාගේ සතෙකුට නම් අපි ගහලා මරනවා. කූඹියෙක් වාගේ සතෙක් නම් සමහරවිට පොඩි කරලා මරනවා. ඒ කූඹියා කකුලේ කනකොට බොහෝම පරිස්සමට ඇඟිල්ල ලං කරලා හපන තැන ගලවලා කූඹියා පිටත් කරන්න කාලයක් අපි ගන්න කැමති නෑනේ. කූඹියෙක් කනවා දැකුණ ගාම එතෙන් ඇඟිල්ල තියලා තද කරලා විශ් කරනවා. මේ කූඹියා ඇඹරිලා ගිහිල්ලානේ වැටෙන්නේ. ද්වේෂයත් එක්කනේ මේක වෙන්නේ. ඉතින් ඒකට මදුරුවන්ට ගහනවා, කූඹි වාගේ අය පොඩි කරලා මරනවා. තව ඔය ගෙදරට එන පොඩි පොඩි සත්තුන්ට වස දෙනවා. කැරපුත්තුමි හූනෝ වගේ සත්තු වෙනවා. ඔය විවිධාකාර වස වර්ග අපි ස්ප්‍රේ කරලා තියෙනවා. මේ වාගේ අපි හිතන්නේ නැති අකුසල කර්ම. සම්පූර්ණයෙන් ප්‍රාණඝාතයෙන් මිදිලාද මම කියලා සමහර වෙලාවට හිතන්න ඕනේ. එහෙම කරගන්න අකුසල කර්ම නිසා නිරයවල් වල ගිහිල්ලා ඉපදිලා කාලාන්තරයක් ඒ නිරයවල් වල කර්මයේ ආයුෂ තියෙනකන් දුක් විඳලා අවශේෂ කර්මයේ නිසා මනුලෝ වේවා සත්ත්ව ලෝකේ වේවා මේ කොහේ හරි ඉපදිලා අර සතාට දඬුවම් කරපු විදිහට අපි දඬුවම් ලැබෙනවා. ගහලා මැරුවොත් බොහෝ වෙලාවට ගුටි කාලා මැරෙන්න වෙනවා. කපලා කොටලා මැරුවොත් ඒ විදිහට මැරෙන්න සිද්ධ වෙනවා. ඒ නොයෙක් ධර්ම කාරණා පැහැදිලි කරන තැන්වල සඳහන් කරනවානේ මේ ගැන. මම යම් කර්මයක් යම් ආකාරයෙන් කළා නම් ඒකේ විපාකයක් අනුරූපයි කියන එක. රජ කෙනෙක් යාගයක් කරන්න යනවා. ඒ යාගයට නොයෙක් සත්තු අරගෙන ගිහිල්ලා ඒ යාගයට එළුවොත් ගෙනියනවා. ඒක එළුවෙක් අරගෙන ගිහිල්ලා එළුවා හොඳට නාවලා දැන් යාග භූමියට අරගෙන යන්න ලෑස්ති වෙනවා. ඉතින් මේ වෙලාවේ එළුවා මුලින් අඬනවා. මරන්නනේ ගෙනියන්නේ. මුලින් අඬනවා. ටිකක් අඬලා ඊළඟට එළුවා hina වෙන්න පටන් ගන්නවා. එතකොට මේ එළුවා අරගෙන යන මිනිස්සු එළුවාගෙන් අහනවා ඔබ වර එක ඇඬුවා වර එක hina වුණා මොකක්ද ඒකේ තේරුම කියලා. එළුවා කියනවා
මම මේක කියන්නම් උඹලගේ රජ්ජුරුව ගාවට ගෙනිච්චොත් කියලා. දැන් මේ වාගේ ධර්මකාරණා ඕන තරම් ධර්මයේ පැහැදිලි කරනවා. නමුත් වර්තමානයේ ගොඩක් ඉගෙන ගත්ත කියන සමහර අය මේ වාගේ කාරණා හරියට විවේචනය කරනවානේ. එළුවා කොහොමද කතා කළේ? එළුවා මනුස්ස භාෂාවෙන් කතා කළාද? මෙන්න මේ ආකාරයේ තර්කනේ නගලා තියෙන්නේ. නමුත් මනුස්ස භාෂාවෙන් සත්තු කතා කරපු අවස්ථාවන් පිළිබඳවත් ධර්මයේ පැහැදිලි කරනවා. හැබැයි ඉතින් මනුස්ස භාෂාවෙන් කතා කළා නම් මනුස්ස භාෂාවෙන් මෙන්න මේ වෙලාවේ උත්තර දුන්නා කියලා ලියලා තියෙනවා. එහෙම නැත්නම් කොහොමත් පින්නතුනේ අතීතයේ අදට වඩා ප්‍රඥාවන්තයෝ හිටියනේ. ඒ අයට මේ සත්තුන්ගේ භාෂාව තේරෙනවා. දැන් අපේ කාවන්තිස්ස මහරජුරවන්ට කාක වන්න තිස්ස කියලා කියන්නේ කපුටු භාෂාව හොඳට තේරෙන නිසානේ. නමුත් ඔක හුඟක් අය කියන්නේ රජුරුව බොහොම කළුයි. ඒ නිසා කාක වර්ණයි කිව්වා කියලා. නෑ රජුරුව කළු නැහැ. කාවන්තිස්ස රජුරුව කියලා කියන්නේ මතුවට පහළ වෙන මෛත්‍රී භාග්‍යතුන් වහන්සේගේ තාත්තා වෙන්න මහා කල්ප ලක්ෂයක් පාරමිතා පුරලා ඉන්න කෙනෙක්. ඉතින් මහා කල්ප ලක්ෂයක් තරම් දීර්ඝ කාලයක් මේ සංසාරේ මොනතරම් පින් කළාද? කාල වර්ණව වෙන්න කර්මයක් නම් නැහැ. සඳහන් කරන්නේ කාවන්තිස්ස මහරජුරුව රත්තරන් පාටයි කියලා. ඒ පිළිබඳව වෙනම සඳහන් කරපු තැන් තියෙනවා. නමුත් කාකවන්න තිස්ස කියලා කියන්නේ කපුටු භාෂාව තේරෙන නිසා. ඉතින් ඒ වාගේ තවත් නොඑක් සත්ව භාෂා තේරෙන අය ඉඳලා තියෙනවා. බොහොම ඥානවන්තයි. ඉතින් ඒ විදිහට තමයි මේගොල්ලෝ මේ කතාව කරන්නේ අපිට තේරෙන්නයි මේ මෙහෙම කියන්නේ. අන්තිමට රජුරු ගාවට අරන් යනවා එළුවා. රජුරු අහනවා ඇයි ඇඬුවේ කියලා. එතකොට කියනවා ස්වාමීනි මමත් මනුස්ස ජීවිතයක් ගත කරපු කාලයක් තිබුණා. අන්නේ කාලේ මම එළුවෙකුගේ බෙල්ල කපලා මැරුවා. ආන්ගේ කර්මයට නිරයවල් වල දුක් විඳලා මම මේ තිරිසන් ආත්මයට ආවා. ආන්ගේ එළුවගේ බෙල්ල කපාපු පවට නිරා දුක් නිමා කරපු මම මේ වෙනකොට 499 වතාවක් එළුවෙක් හැටියට බෙල්ල කපලම මැරුවා. මේක මගේ 500 වෙනි අවස්ථාව. අදත් බෙල්ල කපන නිසා මං ගැන දුක් වෙනවට වඩා මට ඔබතුමා ඇතුළේ ඔබතුමාගේ පිරිස ගැන දුකයි. මොකද මගේ බෙල්ල කපලා මේ සංසාරේ ආත්ම කීයක් ඔබතුමත් ඔබේ පිරිසත් බෙල්ල කැපිලා මරුන් කයිද? මට ඒකට දුකයි කියලා කිව්වා. ඒතර hina වුණේ ඇයි කියලා අහපුවාම සඳහන් කළා මහරජය මේක මගේ බෙල්ල කැපෙන අන්තිම වතාවනේ එළුවෙක් හැටියට බෙල්ල කැපෙන අන්තිම වතාව. මට හරි සතුටුයි. මං ආයේ එළුවෙක් හැටියට බෙල්ල කැපීම ලබන්නේ නැහැ. හරකෙකුගෙත් බෙල්ල කපලා තිබ්බනම් සමහරවිට මේ 500 වතාවෙන් පස්සේ ඊළඟට ගවයෙක් හැටියට බෙලි කැපුම් ලබන්න පුළුවන්. නමුත් එළුවෙක් හැටියට ආයේ බෙල්ල කැපෙන්නේ නැහැ. ඉතින් මේ කතාව අහගෙන ඉඳලා මේක අබුද්ධෝත්පාද කාලයක්, මිත්‍යා දෘෂ්ටික කාලයක්. මේ කතාව අහගෙන ඉඳලා රජුරෝ කියනවා මේ එළුව මරන්න එපා. අද මෙයා රකින්න ඕනේ. මෙයාගේ අන්තිම වතාවනේ අද. අද මෙයා රකින්න ඕනේ. එළුවට වෙනම රාජකීය හමුදාවක ආරක්ෂාව ලැබලා දුන්නා. මොනම ආකාරයකින්වත් හතුරෙකුට ලං වෙන්න බැරි වෙන්නේ. එළුවා කියනවා නැහැ මහරජය. ඔබ මොනම ආරක්ෂාවක් සැපුවත් අද දවසේ බෙල්ල කැපිලා මම මැරෙනවමයි කියලා. රජුරුවත් පිරිසත් බලාගෙන ඉන්නවා එළුවට කවුරුවත් පහර දෙන්නේ නැවද කියලා. කවුරුවත්ම එන්නේ නැහැ. රාජකීය හමුදාවක් ආරක්ෂා කරනකොට කවුරු වෙන්නේද? නමුත් පින්නතනේ හවස් වෙන්න මේගොල්ලෝ ඉන්නේ ලොකු ගල් තලාවක් ළඟ. විශාල ගල් පරුවත. සඳහන් කරනවා වැහි නැති අකුණක් අර ගල් කන්දට වැදුණා කියලා. එයින් ගැලවිච්ච ගල් පතුර පිරිස අතරින් හඬ නගාගෙන ඇවිල්ලා එළුවගේ හිස කඳින් වෙන් කරලම දැම්ම කියලා කියනවා. යම් කර්මයක් විපාක දෙන්න එළඹිලා තියෙනවා නම් ඔහුව ඒ කර්මයෙන් නවත්තන්න සමත් කෙනෙක් මේ ලෝකේ
මේ ලෝකේ තව නැහැ. දැන් බානක නන්ද අපූර්වට තමන්ගේ කර්මය හොයාගෙන පිටිපස්සෙන් ආපු හැටි. ඒතර සමහරලාට අපෙත් අද දරුවෝ ඕන තරම් ওই යතුරු පෙදි අරගෙන බොහොම වේගෙන් පැදගෙන ගිහිල්ලා නැත්නම් වාහනවල බොහොම වේගෙන් ගමන් කරලා හැප්පිලා මැරිලා ඉන්න ඕන තරම් ආරංචි වෙනවනේ. ඒ වාගේ මලගෙදරකට සම්බන්ධ වුණාම පවුලේ අය අම්මා තාත්තා මොනතරම් විලාප කී අඬනවද? මගේ පුතා එදා ගෙදරින් එළියට බහිනකොට මං මොන තරම් එපා කීවද? නමුත් මගේ වචනේ ඇහුවනම් අදත් මට පුතා ඉන්නවා. සමහර දරුවෙක් හමුදාවට ගියහම මැරිලා ගෙදර ගෙනහම ඒත් අම්මා අඬනවා. හමුදාවට යන්න හදනකොට මං කොච්චර එපා කීවද? පින්නතනි අපි කොච්චර එපා කීවත් ඒ ගිහිල්ලා තින්නේ ඔහුගේ කාලේ සම්පූර්ණ වෙන නිසා. සමහරලාට විනෝද ගමන් ගිහිල්ලා එපා කියන තැන්වල නානවා. බෝඩ් එකක් පෙන්නලා තියෙනවා මෙතන දිය නෑම තහනම් කියලා. මෙතන දිය නෑම අනතුරු සහගතයි කියලා. සමහරලාට එතන ඉන්න පිරිස් කියනවා උතන නාන්න එපා කියලා. කවුරු මොනවා කිව්වත් අහන්න නැතුව පනිනවනේ ගිහිල්ලා. ඉතින් ඒ තමයි තමන්ගේ කර්මය එළඹිලා තියෙන වෙලාව. කල්යාණ කර්ම තියෙනවා. පාප කර්ම තියෙනවා. භාග්‍යතුන් වහන්සේ චුල්ලකම්ම විභංග සූත්‍රයේ සුභ මානවකයාට මනාව පැහැදිලි කළා. කල්යාණං වා පාපකං වා තස්ස දායාදෝ භවිස්සාමීති. ඉන්නතේ කල්යාණ කර්ම කියලා කියන්නේ හොඳ කර්ම. කුසල කර්ම. පාපකං වා කියලා කියන්නේ අකුසල කර්ම. එහෙම නැත්නම් හීන ප්‍රනීත කියලා සඳහන් කරනවා. යදිදං හීන පනීතායාති. හීන කර්ම කියන අකුසල කර්ම. ප්‍රනීත කර්ම කියන අකුසල කර්ම. මෙන්න මේ කර්මයට අනුව කම්ම යෝනි, කම්ම බන්දු, කම්ම පටිසරණෝ මේ ආදි වශයෙන් භාග්‍යතුන් වහන්සේ කරුණු දේශනා කළා. ඒ කම්ම යෝනි කියලා සඳහන් කළේ මේ පුජ්‍යලයාගේ ඊළඟ උපත කොතනද කියන කාරණාව කර්මය විසින් තීරණය කරනවා. ඒකනේ භාග්‍යතුන් වහන්සේ සඳහන් කළේ කම්මං සත්‍යේ විභජති කියලා. මේ සත්‍යය බෙදලා වෙන් කරලා දක්වලා තියෙන කර්මය විසින්. විවිධයි සත්ව ජීවිත. අපි හැමෝගෙම ජීවිතේ හිමයි. කවුද බෙදලා තියෙන්නේ? අපි කරන ලද කුසල සහ අකුසල කර්ම වලට අනුව. අද මනුස්ස ජීවිතයක කටයුතු කරන ඔබ අපි සමහරලාට මේ ජීවිතෙන් සමුගත්තට පස්සේ ජීවිතේ ඊටාම පහත් කවදාවත් උපදින්න බලාපොරොත්තු වෙච්ච නැති පහත්ම පහත් උපතක් ලබනවා. සමහරලාට අපි කවුරුවත් කැමති නෑ. අනුන්ගේ හිසේ කෙස් ගස් අතරේ උකුණෙක් වෙලා උපදින්න. අපි කවුරුවත් කැමති නෑ අසුචි ගොඩක වහලා අසුචිය අනුභව කරමින් ජීවත් වෙන ඉහෙඳ මැස්සෙක් වෙලා උපදින්න. අපි කවුරුවත්ම කැමති නැහැ වැසිකිලි වලක පණුවෙක් වෙලා උපදින්න. ඉඳුල් ආදී අපද්‍රව්‍ය හොදලා බැහැර කරන කුණු කාණුවක කොයිතරම් පණුවෝ ඉන්නවද? විවිධ හැඩ තියෙන අය. නමුත් තාන් ඒ වගේ අපිරිසිදු තැන්වල පණුව වෙලා ඉපදෙන්න අපි කවුරුවත් කැමතිද? කවදාවත් කැමති නැති වුණාට මා විසින් කරගත්ත කර්මය මාව පමුණුවනවා ඒ තැන්වලට. ඒ නිසායි කර්ම වලින් ඈත් වෙන්න කියලා භාග්‍යතුන් වහන්සේ දේශනා කරන්නේ. කරනවා නම් කුසල කර්ම විතරක් රැස් කරන්න කියලා. එහෙනම් උපදින තැන තීරණය කරනවා සීලය. එතකොට අපි ගාව සීලයක් තිබුණේ නැත්තම් පහළ තැනක උපදිනවා. යම් සීලයක් රැකගෙන හිටියනම් ඒ සීලමය ශක්තිය අපි ඉහළට අරගෙන යනවා. කම්ම යෝනි, කම්ම බන්දු. මේ ලෝකේ ඔබට මට ඉන්න හොඳම ඥාතියා තමයි අපි රැස් කරගත්ත කර්මය. පින්නතේ මේ ජීවිතේ කොච්චර දේවල් කරනවද අපි? ඒ කොච්චර දේවල් කළත් ඒ හැම එකක්ම දවසක මෙහි තියලා මම මෙහෙන් යන්න එපේ. හදාගත්ත දරුමල්ලු
වවාගත්ත ඉඩකඩම්, පාවිච්චි කළ යාන වාහන, රංග්‍රදී මුතුමැණි මේ මොන තරම් දේවල් තිබුණත් ඒවා ඒ තැම්පත් කරපු තැන් තැන්වලම තියෙනවා. ඉඩකඩම් වවාපු තැන තියෙනවා, යාන වාහන නතර කරපු තැන්වලම තියෙනවා. දූ දරුවෝ බලාගෙන ඉන්නවා අසරණ වෙලා, මම මේ ලෝකෙන් යන්න යනවා, අර මොකවත් මරන් යන්නේ නැහැ. මේ වෙලාවේ මගේ දරුමල්ලු, ඒ වගේම මාත් එක්ක හිටපු අය හැමෝම අසරණයි. මොකද ඒ අයට අත තියලා මරණය නවත්තන්න බෑනේ. ඒගොල්ලෝ බලාගෙන ඉන්න වෙලාවේ මම මේ ලෝකෙ අත්හැරලා යනවා. හැබැයි මගෙත් එක්ක වෙනසක් නැතුව එක දිගට පිටිපස්සෙන් එන ධර්මතාවයක් තියෙනවා. ඒ තමයි මං රැස් කරගත්ත කුසලයේ සහ අකුසලයේ. ආන් ඒකයි සඳහන් කළේ හොඳම ඥාතියත්, හොඳම මිත්‍රයත්, සහෝදරයත් මේ ජීවිතයේ එළඹුණ සමහර කටයුතු වලදී අපෙන් මග අරිනවා. නමුත් කර්මය කියන ධර්මතාවයේ එක මොහොතක්වත් මාව අතහැරලා යන්නේ නැහැ. ඒ නිසා තමයි කම්ම බන්දු කියලා සඳහන් කළේ. අපිට තියෙන සරණත් එහෙමමයි. ඒ වගේම තමයි පින්නතුනි මේ ලෝකේ අපි කොයි තරම් දේවල් කළත් ඒ හැම දෙයක්ම අන්තිමට අත්හැරලා දානවා කියලා අපි මතක් කළානේ. ඒ කියන්නේ මේ කරන සියලුම දේවල් මේ ජීවිතයට විතරයි. මේ තියෙන සම්බන්ධතා ඔක්කොම තියෙන්නේ මේ ජීවිතයේ ඇතුළෙම විතරයි. එතනින් මේ සම්බන්ධකම් ඉවර වෙනවා. ඔය කාරණාව මනාව පැහැදිලි කරන හොඳ කරුණක් තමයි අස්සක ජාතකය. මොකද මේ බැඳීම් සම්බන්ධකම් නිසා අපි හරියට කර්ම කරලා තියෙනවා. නමුත් ඒ ඔක්කොම මේ ජීවිතේට විතරයි. අස්සක ජාතකයෙන් පැහැදිලි කරනවා අස්සක රජුරුවන්ගේ බිරිඳ උපරි දේවිය රැස් විහිදෙන ශරීරයක් තියෙන කෙනෙක්. මහා පුණ්‍යවන්තයි. නමුත් මේ කාලේ මිත්‍යා දෘෂ්ටිකව ඉපදිලා ඉන්නේ අබුද්ධෝත්පාද කාලේ. රජුරුව තමන්ගේ බිසව හදිසියේ මරණයටපත් වුණාම රජුරවන්ට මේක දරා ගන්න බැරුව යනවා. මේ තරම් ලස්සන, මේ තරම් කීකරු, රැස් විහිදෙන ශරීරයක් තියෙන තමන්ගේ තරුණ බිරිඳ මරුණාම මේක දරා ගන්න බැරුව යනවා. රජුරුව මේ දේහය ආදාහනය කරන්න දෙන්නේ නැහැ. රන් දෙනක තැම්පත් කරලා ඖෂධ ගල්වලා නරක් නොවී තියාගෙන ඉන්නවා. තාමත් රැස් විහිදෙනවා. රජ්ජුරුව සිරියහනි තියාගෙන රජ්ජුරුව නාන්නෙත් නෑ, රජ්ජුරුව කෑම කන්නෙත් නෑ, රජ්ජුරුව නිදියන්නෙත් නෑ. රජ්ජුරුව අඬනවා රෑ දවල් දෙකේම. ඉතින් මහ බෝසතාණන් වහන්සේ අභිඥාලාභීව හිමාලේ වැඩ ඉන්න කාලෙක ඉතින් මේ රජ්ජුරුව මෙහෙම ඉඳලා මැරිලා ගියොත් මේ රට විනාශ වෙනවා කියලා දැනගෙන රජ්ජුරුවන්ට සත්‍ය වටහලා දෙන්න, රජ්ජුරුවන්ට ලෝක ස්වභාවය කියලා දෙන්න හිමාලයෙන් වැඩලා රජ්ජුරුවන්ගේ මංගල උයනේ ශිලා මස්තකේ රන් පිළිමයක් වගේ වැඩ ඉන්න වෙලාවක එක තරුණියෙක් දැකලා රජ්ජුරුව ළඟට ආවහම මේ තරුණයා මහබෝසතාණන් වහන්සේ ළඟට ආවහම මහබෝසතාණන් වහන්සේ මේ තරුණයාගෙන් ආගිය තොරතුරු අහලා රටේ රජ්ජුරුව ගැනත් අහනවා. ඒ වෙලාවේ රජ්ජුරුව මේ වෙලාවේ මොනතරම් දුකෙන්ද ඉන්නේ කියන කාරණාව මේ තරුණයාගෙන් දැනගෙන ඒ තරුණයාට කියනවා එක් කරගෙන එන්න පුළුවන් නම් රජ්ජුරුව මං දුක තුනී කරන්නම් කියලා. රජ්ජුරුව එක් කරගෙන ආවා. රජ්ජුරුවත් එක කරුණු කාරණා කතා කළා. රජ්ජුරුව කියනවා මගේ උපරි දේවියේ නැති දුක මට දරා ගන්න බෑ කියලා. මේ වෙලාවේ මහබෝසතාණන් වහන්සේ අහනවා මහරජය ඒ උපරි දැන් කොහෙද කියලා දන්නවද කියලා. නෑ ස්වාමීනි. ගොමගොඩක කුරුමිනියෙක් වෙලා කියලා සඳහන් කළා. එදා මනුස්ස ලෝකේ රැස් විහිදෙන ශරීරය මැරිලා ගිහිල්ලා ගොමගොඩක කුරුමිනියෙක්. රජ්ජුරුව කියනවා මං නම් විශ්වාස කරන්නේ නැහැ කියලා.
විශ්වාස කරන්න බෑනේ ඊයේ පෙරේද වෙනකන් දිලිහි තමන් එක්ක ඉඳලා දැන් කුරුමිනියෙක් කියලා කියහම. බෝසතාණන් වහන්සේ සඳහන් කරන මං එන්න කියන්නද කියලා. මේ උයනේමයි ගොම ගොඩක ඉන්නේ. තමන්ගේ අභිඥාවේ බලය පාවිච්චි කරලා කුරුමිනි දේනුවට කතා කළා. කතා කළේ එක්කෙනාටයි දෙන්නෙක් එනවා. ගොම කුරුමිනිව අපි දැකලා තියෙනවා ගොම බෝලයක් හොල් කර කර යනවා. ළඟට ආවහම මහරිෂිවරයා කියනවා මහරජ මේ තමයි උපරි කියලා. පින්නතුනි රජුරෝ කියනවා පිළිගන්නේ නැහැ කියලා. මං එහෙනම් කතා කරවන්නද කියලා ඇහුවා. තමන්ගේ ධානා ශක්තියම යොදවලා මනුස්ස භාෂාවෙන් කතා කළ බවයි සඳහන් කරන්නේ. තොරතුරු අහනකොට කියනවා මම අස්සක රජුරුවන්ගේ බිරිඳ මේ ජීවිතේට කලින් ආත්මෙ කියලා. ඉතින් මේ මහ ඍෂිවරයාගේ ධානයේ බලයෙන්ම තමයි මේ කියන්නේ. මීට පෙර ජීවිතේ අස්සක රජුරුවන්ගේ බිසව මං උපරි දේවිය. මේ වෙලාවේ ඍෂිවරයා අහනවා ඒ කාලේ අස්සක රජුරුවන්ට හුඟක් ලෙන්ගතුද කියලා. රජුරුවත් මමත් දෙන්නෙක් නෙමෙයි වගේ කියලා කියන්නේ. අපි දෙන්න එක්කෙනෙක් වගේ. එදා වගේම රජුරුවන්ට ඒ බැඳීම අදත් තියෙනවද කියලා ඇහුවා. නෑ ස්වාමීනි, ඒ බැඳීම ඔක්කොම තිබුණේ ඒ ජීවිතේ. දැන් ඒවා ඔක්කොම අත්හැරලා ඇවිල්ලා තියෙන්නේ. දැන් අස්සක රජුරුව මගේ ස්වාමියා නෙමෙයි, මේ මගේ ස්වාමියා කියලා අර කුරුමිනියා පෙන්නනවා. රජුරුව ඒ බැඳීමත් රජුරුවත් එක්ක තිබිච්ච බැඳීම කොච්චර දුරස්ද? අස්සක රජුරුවන්ගේ බෙල්ල කපලා ගලන ලේ අරගෙන මගේ කුරුමිනියාගේ පාද හොදන්නත් මට පුළුවන් කියලා කිව්වා. එදා සඳහන් කළේ රජුත් මමත් දෙන්නෙක් නෙමෙයි එක්කෙනෙක් වගේ. නමුත් අද මේ ජීවිතෙන් සමුගත්තාම රජුරුවන්ගේ බෙල්ල කපලා ඒලෙයින් කුරුමිනියාගේ පාද හොදන්නත් පුළුවන්. අනේ ඒ නිසායි භාග්‍යතුන් වහන්සේ දේශනා කරන්නේ මේ හැම බැඳීමක්ම ඒ ජීවිතින් ඉවරයි. ඒක නිසා අපි මේ ජීවිතයේ තියෙන බැඳීම් එක්ක කවුරු වෙනුවෙන් කොච්චර අකුසල් කරනවද? හරියට හිතලා බලහම ජීවිතේ කරගෙන තියෙන අකුසල් වලින් 180%ක්ම කරලා තියෙන්නේ අනුන් හින්දා. දරුවෝ හින්දා, යාන වාහන ඉඩ කඩන් ගෙවල් දොරවල් මේ වාගේ දේවල් නිසා, රන් රිදී මුතුමැණික් නිසා, හිතවතුන් යාළු මිත්‍රයෝ නිසා මේ කවුරුවත් වෙනුවෙන් කර්ම කරලා තියෙනවා. නමුත් පින්නතුනි ඒවා අන්තිමට තනියම ඔක්කොම මා විසින්ම විඳවන්න ඕනේ. ඒක නිසා තමයි භාග්‍යතුන් වහන්සේ මෙතනදී පැහැදිලි කරන්නේ වැරදියට පිහිටවාගත්ත හිත තමන්ට මහා නපුරක් කරනවා කියලා. එතකොට වැරදියට පිහිටවපු හිත මිච්ඡා පනිහිතං චිත්තං කියන කාරණාව පැහැදිලි කරනකොට ගාථා රතනේ සඳහන් කරන්නේ තිදොර සංවර කරගත්තේ නැති හිත කියලා. තිදොර සංවර කරගන්න කියලා. කයින් කරන වැරදි, වචනයෙන් කරන වැරදි, හිතින් කරන වැරදි, මේවට අපි කියනවනේ දස අකුසල් කියලා. ප්‍රාණඝාත, අදත්තාදාන, කාම මිත්‍යාචාර, මුසාවාද, පරුස වචන, පිසුණු වචන. ඒවා වචනයෙන් කරන වැරදි. අවිද්‍යාව, ව්‍යාපාද, මිත්‍යා දෘෂ්ටි. මේවා හිතින් කරන වැරදි. භාග්‍යතුන් වහන්සේ දේශනා කරන්නේ තිදොරින්ම වැරදි රැස් කරන්නේ නැති කෙනෙක් බවට පත් වෙන්න කියලා. යම් කෙනෙකුට තමන්ගේ ජීවිතයේ එතනට අරගෙන යන්න පුළුවන් නම්, ඒ ශික්ෂණය තමා තුළ ඇති කරගන්න පුළුවන් නම්, නිතර තමන්ට තමා විසින්ම අවවාද කරගන්නවා නම්, ඒ පුද්ගලයා තමන්ගේ ජීවිතේ මනාව හදාගන්න කෙනෙක්. ආන්ගේ පුද්ගලයා තමන්ගේ ලැබිච්ච මනුස්ස ජීවිතයට හොඳ සාධාරණයක් කරන කෙනෙක්. ඔහු ලබාගත් ජීවිතය සාර්ථකව ගත කරපු කෙනෙක්. ඒ ජීවිතේ කොයි පැත්තෙන්වත් අසාර්ථක නැහැ. ආන්ගේ අසාර්ථක නැති ජීවිතය, තිදොර සංවර කරගත්ත ජීවිතය යම් කෙනෙකුට තිබුණා නම්
ඔහු මරණ මංචකයට ගොඩ වෙන්නේ හරි අභිමානවත් විදිහට. ඒ මොකද එයා හොඳාකාරවම දන්නවා මරුණ ගමන් උපදින්නේ මීට වඩා හොඳ තැනක කියලා. දුර්ලභ වූ බුද්ධාන්තරයේ ලබන්න ඔබත් මමත් වාග්ය ලැබුවා. ඒ බුද්ධාන්තරයෙන් මට කියලා දෙන එක පණිවිඩයක්. සංසාරේ දුගතියට නොයා සුගතියෙන් සුගතියට ගිහිලා සැනසෙන්න කියන එක. යම් කෙනෙක් යම් හේතුවක් නිසා දුගතිගාමී වෙනවද? ඒ දුගතිගාමී වෙන ප්‍රතිපදාව පෙන්නලා දීලා නමුත් ඒ ප්‍රතිපදාවේ යෙදෙන්න එපා කියලා මේ ධහමින් අපූර්වට පැහැදිලි කරලා. ලෞතර බුදුරජාණන් වහන්සේට කීකරු වෙච්ච හැබෑම ශ්‍රාවකයෙක් බවට පත් වෙන්න අපි බලාපොරොත්තු වෙනවා නම් භාග්‍යතුන් වහන්සේ පෙන්නපු මාර්ගයම තමයි පින්නතුනි ගන්න වෙන්නේ. යම් කෙනෙක් ඒ මඟ අරගත්තා නම් ඔහු සතුටින් මරණයට යන කෙනෙක්. මොකද මේ මඟ ගමන් කරපු පුද්ගලයා අනිවාර්යෙන් මරණින් පස්සේ මේ ඉන්න තැනට වඩා හොඳ තැනක උපදිනවා. ඉතින් මේ ඉන්න තැනට වඩා හොඳ තැනක නම් උපදින්නේ අපි මොකටද මැරෙන්න බය වෙන්නේ? අන් ඒකයි පින් කරපු පුජ්‍යලයා හරි අභිමානවත් විදිහට මරණ මංචකයට යනවා කියලා මම සඳහන් කළේ. බුද්ධාන්තරයක නිර්මල ධර්ම පරියාප්තිය ශ්‍රවණය කරන්න මේ තරම් පහසුකම් තියෙන යුගයක ප්‍රඥාවන්ත මනුස්ස ජීවිතයක් අරගෙන ඉපදිච්ච අපි මේ බුද්ධාන්තරයේ නිරේට යනවා නම් අපිට බුද්ධාන්තරයේ ලැබුණ එකේ තේරුමක් නැහැ. අබුද්ධෝත්පාද කාලවල ඕන තරම් නිරේට යනවා, නිරේවල් පිරෙනවා. නමුත් බුද්ධාන්තරයකත් නිරේට යනවා නම් මං තාමත් භාග්‍යතුන් වහන්සේට අකීකරු ශ්‍රාවකයෙක් කියලා තමයි කියන්න වෙන්නේ. ඒ හින්දා පින්නතුනි වහ කීකරු ශ්‍රාවකයෙක් බවට පත් වෙන්න වීරිය වඩන්න. ඒ සඳහා භාග්‍යතුන් වහන්සේගේ ආශිර්වාදය නිරන්තරයෙන් ලබා ගන්න. භාග්‍යතුන් වහන්සේගේ ආශිර්වාදයේ ශක්තියෙන් සතර අපායට විරුද්ධව සුගතියට පක්ෂපාතීව වැඩ කරන්න. එක දිගටම නිවන දිහට ගමන් කරන ජීවිතයක් පෝෂණය කරගන්න. ලොකු කුඩා පින්නතුන් සියලු දෙනාටම රත්නත්‍රයේ ආශිර්වාදයෙන් ශක්තිය, ධෛර්යය, වාග්ය, වාසනාව උදා වේවා කියලා ආශිර්වාද කරනවා.